හායි කොහොමද කට්ටිය හොඳින් ඉන්නවා නේද? ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ 2025 අවුරුද්දේදී පාස්පෝර්ට් එකක් කොහොමද අලුතෙන් ලබා ගන්න කියලා. ඒ වගේම පාස්පෝර්ට් එකක් ලබා ගන්න ඔයාලට අවශ්‍ය වන ලේඛන මොනවාද? පාස්පෝර්ට් එක ඔයාලට කොහොමද ලබා ගන්න පුළුවන්? මේ සියලුම විස්තර ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මේ වෙනකොට ඔයා දන්නවා ඇති පාස්පෝර්ට් ඔෆිස් එක පැය 24ම ඇරලා තියෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි ඔයාලට විධිමත් සේවාවක් ලබා දෙන්න. ඉතින් ඉස්සර වගේ පොලිම් වල රස්තියාදු වෙන්නේ නැතුව ඔයාලට ඔයාගේ පාස්පෝර්ට් එක ලබා ගන්න පුළුවන් රජයේ මේ වැඩපිළිවෙල හින්දා. ඉතින් පාස්පෝර්ට් එක ලබා ගන්න ඔයාලට අවශ්‍ය කරන ලේඛන වලින් පළවෙනි ලේඛනය තමයි උපැන්න සහතිකයේ ඔරිජිනල් එක සහ උපැන්න සහතිකයේ ෆොටෝකෝපි එක. ඉතින් මේකට ඔයා ලබා ගන්න උපැන්න සහතිකය අනිවාර්යෙන්ම මාස 6ක් ඇතුළත ලබාගත් උපැන්න සහතිකයක් වෙන්න ඕන. ඉතින් ඔයා ගාව මේ වෙනකොට මාස 6ක් ඇතුළත ලබාගත් උපැන්න සහතිකයක් නැත්නම් ඔයා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඔයාගේ උපැන්න සහතිකය ලබා ගන්න ඕන. ඊට පස්සේ ඒ උපැන්න සහතිකය තමයි ඔයා පාස්පෝර්ට් එක හදනකොට අරන් යන්න ඕන. දෙවෙනියට ඔයාට අවශ්‍ය කරන ලේඛනය තමයි ඔයාගේ ජාතික හැඳුනුම්පත සහ ජාතික හැඳුනුම්පතේ ෆොටෝ කොපි එකක්. ඒ වගේම තුන්වෙනියට ඔයාට අවශ්‍ය කරන ලේඛනය තමයි ෆොටෝ සබ්මිෂන් නෝට් එක. එහෙම නැත්නම් ඔයා පාස්පෝර්ට් එක ලබා ගන්න ෆොටෝ ගන්න අදාළ ස්ථානයට ගියාට පස්සේ එයාලා ඔයාගේ ෆොටෝ එක අරගෙන ඔයාගේ ෆොටෝ එක විදේශ සේවයකට යවලා ඔයාගේ අතට යම් ලියවිල්ලක් දෙනවා. ඔයාගේ ෆොටෝ එකක් එක්ක විස්තර ටිකක් තියෙන. ඉතින් මේ ලියවිල්ල තමයි ෆොටෝ සබ්මිෂන් නෝට් එක කියන්නේ. ඔයා මේක සුරක්ෂිතව තියාගෙන අදාළ දිනයට අරන් යන්න ඕන. අවසාන වශයෙන් ඔයාට අවශ්‍ය වන ලේඛනය තමයි නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය. ඉතින් මේ අයදුම් පත්‍රය ගොඩක් වෙලාවට ඔයාට ෆොටෝ ගන්න අදාළ ස්ථානයට ගියාට පස්සේ එයාලා අදාළ වැඩ කටයුතු ඉවර වෙලා මේ අයදුම් පත්‍රය ඔයාට ලබා දෙනවා. ඔයා අයදුම් පත්‍රය හරි විදියට සම්පූර්ණ කරලා අදාළ දවසේදී අරන් එන්න ඕන. ඉතින් ඔයාට මේ පාස්පෝර්ට් අයදුම් පත්‍රය මේ වෙනකොට ලැබිලා නැත්නම් ඔයා අපේ ටෙලිග්‍රෑම් channel එකේ මම link එකක් දාලා තියෙනවා. ඒකට join වෙලා ඔයාට මේ අයදුම් පත්‍රය ලබා ගන්න පුළුවන්. පාස්පෝර්ට් එක ලබා ගන්න වැය වෙන මුදල් ගැන කතා කරොත් ඔයා normal service එක පාවිච්චි කරනවා නම් ඔයාට රුපියල් 10000ක් වගේ මුදලක් වියදම් වෙනවා මේ වැඩේට. ඒ වගේම ඔයා one day service එක පාවිච්චි කරනවා නම් ඔයාට රුපියල් 20000ක් වගේ මුදලක් වියදම් වෙනවා. පාස්පෝර්ට් එක ලබා ගන්න පුළුවන් ස්ථාන ගැන කතා කරොත් ඔයාට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් පාස්පෝර්ට් එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම මහනුවර, කුරුණෑගල, වවුනියාව, මාතර වගේ ආගමන විගමන ප්‍රාදේශීය කාර්යාලවලින් ඔයාට මේ පාස්පෝර්ට් එක ලබා ගන්න පුළුවන්. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් subscribe button එක click කරන්න. එහෙනම් අපි ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු.